අද සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ 22 කියන දේවදූත අංකය ගැන. මම මීට කලිනුත් මේ සම්බන්ධව වීඩියෝ එකක් දාලා තියෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලට කවදා හරි හිතලා තියෙනවද ඇයි මට මේ 22 කියන දේවදූත අංකය නැවත නැවත පේන්නේ කියලා? එක දවසක් තුල වෙලාව බලද්දී බිල් එකක් බලද්දී වාහනයක අංක තහඩුවක් බලද්දී ඔයාට මේ අංකය ඔයාව ෆලෝ කරනවා වගේ හැඟීමක් ඔයාට දැනෙලා තියෙනවද? ඇත්තටම 22 කියලා කියන්නේ ඔයාට රිමයින්ඩර් එකක්. ඔයාගේ ජීවිතේ ඔයා දැන් ඉන්නේ ටර්නින් පොයින්ට් එක ළඟ කියලා මතක් කිරීමක්. ඔයාට වෙලාවකට හිතෙනවා ඇති මට මේක හරියනවද? මගේ ඩිසිෂන්ස් හරිද? මම හරිම හිමින් වැඩ කරන කෙනෙක්ද? ඉතින් ඔයාගේ මේ එකී නොකී හැම ප්‍රශ්නයකටම 22 කියන්නේ එකම ආන්සර් එකක්. ඔයා හිමිනුත් නෙමේ. ඔයා හරි පාරේ හරි වෙලාවේ ඉන්නේ කියන එක තමයි ඔයාට මේ 22 දෙන පණිවිඩය. ඒ වගේම මෙතන තව සීක්‍රට් එකක් තියෙනවා. ඔයා ඔයාව සැක කරන තරමටම, ඔයා බය වෙන තරමටම, ඔයා ඔයාගේ ජීවිතය ගැන නෙගටිව් හිතන තරමටම ඔයාගේ ලයිෆ් එක ඩිලේ වෙනවා. 22 කියන්නේ ඔයාගේ නෙගටිව් දේවල්, ඔයා ෆියර් වෙන දේවල්, ඔයාව ඩවුට් කරන දේවල් නවත්තන්න කියලා එන සිග්නල් එකක්. ඉතින් ඔයාව ට්‍රස්ට් කරලා ඉස්සරහට යන්න. ඉතින් හිතලා බලන්න ට්‍රේන් එකක් ට්‍රැක් එකෙන් ඉවතට ගියොත් ඒකට ඉස්සරහට යන්න බෑ. ඒ වගේම තමයි ඔයාගේ thoughts balance නැත්නම් ඔයාගේ life එක smooth වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ වෙලාවේ ඔයා 22 දැක්කොත් නැවතිලා ඔයාගේ අරමුණු dreams ගැන focus කරලා හිතන්න. ඒ වගේම මතක තියාගන්න 22 කියලා කියන්නේ magic number එකක් නෙමෙයි. ඒකෙන් කියන්නේ ඔයා ready නම් ඔයාගේ life එක change වෙන්න ready කියන දේ. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.